වක්ලේක් හිදී අද්භූත කණ්ඩායමක් ඔවුන්ගේ තුවක්කු සූදානම් කරගෙන වෑන් රථයක් තුළ ඔවුන්ගේ සැලැස්ම සාකච්ඡා කරයි. ඔවුන්ගේ ඉලක්කය හේස්ටින්ස් සුපිරි වෙළඳසැල බවට ඔවුන්ට යම් තොරතුරක් ලැබී තිබේ. මේ අතර කළමනාකරු ටාකි ගබඩාව වසා දමන බව නිවේදනය කරයි. ඉන්පසු ඔහු සුපිරි වෙළඳසැලේ මුදල් වලින් කොටසක් ඔහුගේ කලිසමේ සඟවා සොරකම් කරයි. වෙනී ඉතිරිව සිටින ගනුදෙනුකරුවන් සිටි දෙයි ගබඩාවේ පිටුපස පරීක්ෂා කරන අතර සෙසු සේවකයෙකු බිම මියගොස් සිටිනු සහ තවත් සේවකයෙකු දෑ තිහලට ඔසවාගෙන සිටිනු දැක බියටපත් වේ. හදිසියේම ඩොක්ටර් ස්ටර්ලින් වෙනී පිටුපසින් පැමිණ ඔහුගේ තුවක්කුව ඔහුට පෙන්වා බිමට නගින ලෙස පවසයි. ලෝගන් ඔහුගේ අනෙක් අතින් රූගත කරන අතරතුර සෑම කෙනෙකුටම තුවක්කුව එල්ල කරන විට යමෙකු කෑගසයි. ඔහු ටාකිට තම කාර්යාලයෙන් පිටව යාමට බල කරන අතරේ ඔහුගේ සගයන් සේවාදායකයෙකු පිටව යාමට උත්සාහ කිරීම නවත්වයි. ස්පූකි සෑම සාකු හිමියෙකුගේම හිස අල්ලා ගැනීමට පටන් ගන්නා අතර ඔවුන්ගේ මනස පරීක්ෂා කිරීමට ඔහුගේ මානසික බලය භාවිතා කරයි. නමුත් ඔහුට ඔවුන්ගේ ඉලක්කය සොයාගත නොහැක. මෙය මංකුලයක් බවත්, සියලු දොරවල් දම්වැල් දමා ඇති බවත්, ඔවුන්ගේ දුරකථන භාවිතා කරන ඕනෑම කෙනෙකුට වෙඩි තබන බවත් අරුන් කතිකයන් හරහා නිවේදනය කරයි. සාක්කු සවාරි යන්නෙකු කීකරු නොවන අතර එම ස්ථානයේදීම වෙඩි තබා ඇත. ස්පූකි මැදිවියේ කාන්තාවක් පරීක්ෂා කරන විට ඇය භීතියට පත්වී දුවන්නට උත්සාහ කරයි. ස්පූකි ඇය ජයග්‍රහණය කළ බව තහවුරු කරන බැවින් ආරොන් තනි වෙඩි පහරකින් ඇයව මරා දමයි. පිරිසිදු කිරීමේ නිෂ්පාදන අන්තරාලයේදී ඔෆිසර් චේම්බර්ස් මැරයෙකු ඉදිරියේ බියටපත් පාරිභෝගිකයෙකු ලෙස පෙනී සිටී. නමුත් එම පුද්ගලයා තම කණ්ඩායමේ සගයන් සෙවීමට හැරෙන විට චේම්බර්ස් ඔහුට වෙඩි තබා සහාය ඉල්ලා සිටීමට ඔහුගේ දුරකථනය භාවිතා කරයි. තම සහකරු ගුවන් විදුලියට පිළිතුරු නොදීම ගැන ආරොන් කනස්සල්ලට පත්වී පිරිසිදු කිරීමේ නිෂ්පාදන අන්තරාලය වෙත ළඟා වීමට උත්සාහ කරයි. නමුත් චේම්බර්ස් ඔහුව දැක වෙඩි තබයි. ලෝගන් සහ ආරොන් වහාම ආපසු වෙඩි තබති. චේම්බර්ස්ට දුව ගොස් සැඟවීමට බල කෙරුණි. කේන් සහ ආරොන් ඔවුන්ගේ මිතුරාගේ සිරුර සොයාගන්නා අතරතුර චේම්බර්ස් දිගටම රිංගර් ස්පූකි සොයා යයි. එබැවින් ඔහු ඔහුට කිහිප වතාවක් වෙඩි තබයි. ඊරන් එම කොරිඩෝවට දිව ගොස් චේම්බර්ස්ව අවධානය වෙනතකට යොමු කරයි. කේන් පොලිස් නිලධාරියා පිටුපසින් පෙනී සිට ඔහුටත් වෙඩි තබන තුරු. ස්පූකි ආරොන්ගේ දෑතින් මිය යන අතර කේන් චේම්බර්ස්ගේ දුරකථනය සොයාගනි. පොලිසියට කතා කර ඇති බව දැනගනි. සියලුම රස්තිය අධිකාරියෝ රැස් වී කළ යුතු දේ සාකච්ඡා කරති. කේන් ඔවුන් පිටව යා යුතු යැයි සිතයි. නමුත් ඒරන් පවසන්නේ ඔවුන් කාර්යය අවසන් කළ යුතු බවයි. ස්පූකි තම ඉලක්කය එම ගබඩාවේ සිටින බව ඔවුන්ට සහතික කළ නිසා අනෙක් අය රැඳී සිටීමට එකඟ වන අතර කේන්ටද රැඳී සිටීම හැර වෙනත් විකල්පයක් නැත. වැසිකිලි කඩදාසි කිහිපයක් භාවිතා කරමින් ආරොන් ස්පූක්ගේ රුධිරය එකතු කර ජනේලයේ නවාතැන ගියයි. වසුව පොලිසිය අවසානයේ පැමිණෙන අතර මැරයන් ස්පූකිට පරීක්ෂා කිරීමට ලැබුණු සියලුම සාක්කු හිමියන් නිදහස් කරයි. ශීතකරණය තුළ ස්ටලින් මැදිවියේ කාන්තාවගේ සිරුර විවෘත කර මෙම පුද්ගලයා තුළ වසර 8ක් තිස්සේ සිටින භයානක පරපෝෂිතයෙකු සොයාගනි. සියලුම සිරුරු වලට යමක් තිබිය හැකියයි කනස්සල්ලට පත්ව සිටින කේන් අවශ්‍ය නම් ඔවුන්ට අමතර වාර කිහිපයක් වෙඩි තබයි. ඉන්පසු ඔහු මැනි සහ විට්නි සේවකයින්ට චලනය කර චේම්බර්ස්ගේ සිරුර වසා දමයි. එසේ කරන අතරතුර විට්නි නිලධාරියාගේ තුවක්කුව දකි. වසුව මැරයන් ඔවුන්ගේ සියලු ප්‍රාණ අපකරුවන් ගබඩා කාමරයට ගෙන ගොස් ඉදිරියට යා යුතු ආකාරය සාකච්ඡා කරයි. ස්පූකි මිය ගිය නිසා ආරොන් සිතන්නේ ඔවුන්ට අලුත් සොයා ගැනීමේ ශිල්පියෙකු අවශ්‍ය බවයි. ඒ නිසා චාලට කතා කිරීමට අවශ්‍යයි. ඇය නරක වචන වලින් වෙන් වුණා. කේන්ට ඉවසීම නැති වී යන අතර ප්‍රාණ අපකරුවන් එක වචනයක්වත් කියන සෑම විටම ආක්‍රමණශීලී ලෙස ඔවුන්ට කෑගසයි. ඊට පස්සේ ආරොන් තීරණය කරනවා චාලට ගන්නකම් SMP පරීක්ෂණයෙන් ප්‍රාණ අපකරුවන්ව පරීක්ෂා කරන්න ඕනේ කියලා. කේන් සියලු විදුලි පහන් නිවා දමන අතරේ ආරොන් ස්ටර්ලින්ගෙන් ඉල්ලා සිටින්නේ ජෛව පරීක්ෂණය අවසන් කර සියල්ල පටිගත කරන ලෙසයි. පිටතදී පොලිසිය නිදහස් කරන ලද සාක්කු හිමියන්ගෙන් ප්‍රශ්න කරයි. තවමත් ඇතුළත සිටින ප්‍රාණ අපකරුවන්ගෙන් එක් අයෙකු ඔහුගේ සුළු දියණිය වන විට්නි බව දැනගත් විට රහස් පරීක්ෂක සෙත් කනස්සල්ලට පත්වේ. තත්ත්වය පාලනය කර ගැනීමට ඔහුට සියලු ආකාරයේ දේවල් කිරීමට අවශ්‍යයි. එබැවින් ඔහු තවදුරටත් නගරයේ ජීවත් නොවන බව නිලධාරී මූබි ඔහුට මතක් කර දිය යුතුය. මේ කුඩා නගරයේ පොලිස් නිලධාරීන්ට එතරම් සම්පත් නොමැත. වාහන නැවැත්වීමේ ස්ථානයේදී සෙත් සහ මූඩි මැරයාගේ වෑන් රථය සොයා ගන්නා අතර එහි තිබූ දැවැන්ත පතරම් ප්‍රමාණය දැක කම්පනයට පත්වෙති. කැමරාවක් සහ පටිවලින් පිරුණු පෙට්ටියක්ද තිබේ. වෑන් රථයේ ජෙට් ප්‍රචාලන රසායනාගාරවල සේවය කළ වැන්දඹු පුරුෂයෙකු වන ආරොන්ට ලියාපදිංචි කර ඇත. ගබඩාවේ බොහෝ මැරයන් පරීක්ෂණය සඳහා අවශ්‍ය සියලු වස්තුන් ලබා ගනිමින් සිටිති. ලෝගන් ස්පූකිව ශීතකරණයට දමා දොර වසා දමන්නේ චේම්බර්ගේ සිරුර චලනය වීමට පටන්ගෙන ඇති බව නොදැනය. කේන් ප්‍රාණ අපකරුවන්ට කිරිගෙනවිත් ඔවුන්ට එයින් ගොඩක් බොන්න බල කරනවා. කාන්තාවක් වමනය කරන්න ආසන්නව සිටියදී පවා. ඔවුන් තනි වූ පසු විට්නි කණ්ඩායමට චේම්බර්ගේ තුවක්කුව ගැන පවසන අතර සෙත්ගෙන් ඉගෙනගත් නිසා මැරයන් සමග සාකච්ඡා කළ හැකි බව කියා සිටි.
ඉක්මනින්ම මැරයන් ආපසු පැමිණෙන අතර ආරොන් ප්‍රාණ අපකරුවන් තම කණ්ඩායමට හඳුන්වා දෙයි. ඔවුන්ගෙන් එක අයෙකුට භයානක ද්‍රව්‍යයකින් ආසාදනය වී ඇති බව ඔහු පැහැදිලි කරයි. එබැවින් ඔවුන් නිදහස් බව සහතික වූ පසු ඔවුන්ට පිටව යාමට ඉඩ දෙනු ඇත. ස්පූකි ඔවුන්ගේ ස්පොට්ටර්විය එනම් ආසාදනය වී ඇත්තේ කාටදයි කිව හැකි එකම තැනැත්තා ඔහුය. ඔහු නොමැතිව ආසාදිත පුද්ගලයා තුළ ප්‍රතික්‍රියාවක් ඇති කිරීම සඳහා කිරිවල ආම්ලිකතාවය වෙනස් කිරීම ඇතුළත් විකල්ප පරීක්ෂණයක් භාවිතා කිරීමට ඔවුන්ට බල කෙරේ. කාර්කිව වෙනත් කාමරයකට ගෙන ගොස් වාජන පියනක ඔහුගේ නම ලිවීමට බල කෙරේ. ජෛව පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු ස්ටලින් ආපසු පැමිණ මෙම නිදර්ශක ඔවුන් දැක ඇති ඕනෑම දෙයකට වඩා දෙගුණයක් විශාල බව පැහැදිලි කරයි. ඔවුන් සියල්ලෝම කාන්තාවන් සහ සාරවත්ය. ඉන්පසු අරුන් ටාකිගෙන් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න අසන්නට පටන් ගන්නා අතර ඔහුගේ දැස දෙසම බලා සිටීමට ඔහුට සලස්වයි. කෙසේ වෙතත් ස්ටර්ලින් තම ඇඟිල්ල කැපීමට පිහියක් සූදානම් කර ඇති බව ටාකි තවමත් දකින අතර ඔහු බියටපත් වේ. මැරයන් වහාම ඔහුගේ තුවක්කුව ඔහු දෙසට දිගු කරන අතර ටාකි ඔහුගේ කලිසමෙන් මුදල් ඇද ගන්නා අතරතුර ඔහුගේ නිදහස වෙනුවෙන් ඔවුන්ට ගෙවීමට ඉදිරිපත් වේ. කණ්ඩායම මුදල් ගැන තැකීමක් නොකරන අතර ටාකිට වාඩි වීමට බල කරයි. ගබඩා කාමරය තුළ කේන් සියලු කෑගැසීම් අසා විමර්ශනය කිරීමට පිටත් වේ. මැණි හෙළි කරන්නේ ඔහු සතුව පෙට්ටි කපන යන්ත්‍රයක් තිබූ බවත් එය ඔහුගේ මැණික් කටුවේ පටිය කැපීමට භාවිතා කරන බවත්ය. ඊළඟට කළ යුතු දේ කණ්ඩායම සාකච්ඡා කරන අතර ගුරුවරයෙකු ඔහු විශිෂ්ට වෙඩික්කරුවෙකු බව සඳහන් කරයි. එබැවින් වෙනි ඔහුට ශීතකරණයට කෙටිමගක් පවසන අතර මැණි ඔවුන්ට පෙට්ටි කපන යන්ත්‍රය ලබා දෙයි. කේන් ආපහු ආවම මැණි නාන කාමරයට යන්න කිව්වත් කේන් එයාට කියනවා ගබඩා කාමරේ චු කරන්න කියලා. ඒ මොහොතේ අවසානයේ සෙත් ගබඩාවට කතා කිරීමට සමත් වන අතර ආරොන් දුරකථනය ගනී. සෙත් ඔහුගේ ඉතිහාසය සහ ඔහුගේ දියණිය සඳහන් කරමින් ඔහුව බිය ගැන්වීමට උත්සාහ කරයි. නමුත් ආරොන් ඔහුගෙන් ඉල්ලා සිටින්නේ සති දෙකකට පෙර සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චාලටු රැගෙන එන ලෙසයි. ඊට පස්සේ ආරොන් සෙත්ට එයාගේ පෞද්ගලික අංකය දීලා ෆෝන් එක විසන්ධි කරනවා. ඊට පස්සේ මැරෙව් ටාකිව අල්ලගෙන ඉන්නවා. ස්ටර්ලින් එයාගේ පොඩි එකාව කපලා දානවා. ප්‍රාණ අපකරුවන්ට එයාගේ කෑගැසීම් ඇහෙනවා. නමුත් කේන් එයාලට කියනවා නිහඬ වෙන්න කියලා. ඇඟිල්ල අයිස් සහිත භාජනයට දමන අතර ඔවුන් ප්‍රතික්‍රියාවක් සඳහා මිනිත්තු දෙකක් බලා සිටිති. කිසිවක් සිදු නොවන බැවින් ටාකි පැහැදිලිය. මේ අතර සෙප්වෑන් රථයෙන් සොයාගත් පටි නරඹයි. ස්ටර්ලින් කතා කරන්නේ උල්කාපාතයකින් පැමිණ ජීවත් වීමට තාපය අවශ්‍ය පිටසක්වල ජීවියෙකු ගැනයි. එය මරා දැමීමට ඇති එකම ක්‍රමය එය කැටි කිරීමයි. නමුත් එයට පවා පැය ගණනක් ගත විය හැකිය. මූලි සෙට්ට බාධා කරමින් චාලකයේ පැතිකඩ ලබා දෙයි. එහි සඳහන් වන්නේ ඇය බහුවිධ ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවයි. ආරුන්ගේ පැතිකඩද ලැබී ඇති අතර ඔහු ස්වේච්ඡාවෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයකින් නිදහස් වීමෙන් පසු ඔහු තම රසායනාගාර රැකියාවෙන් ඉවත් වූ බව ඔවුන්ට දැනගන්නට ලැබේ. අනෙක් මැරයන්ද ඒ රසායනාගාරයේ වැඩ කළ අතර ඒරන් වැඩ කළ විට ඔවුන් ඉවත් විය. ඔවුන් යම් ආකාරයක රහස් මුගුරු ආරම්භ කර තුවක්කු ගොඩක් මිලදී ගත්හ. රසායනාගාරයේ ඉතිරි සේවකයින් සියල්ලෝම මිය ගොස් ඇත. ඉන්පසු සෙත් දිගටම පටි නරඹයි. මෙහි දැක්වෙන්නේ කණ්ඩායම ගොඩනැගිල්ලෙන් පිටතට දිව යන ආකාරයයි. කැමරාවෙන් පිටත ජීවියෙකු ගොරවන ආකාරයයි. වෙඩි තැබීම් ගොඩක් තියෙනවා. වේගයෙන් දුවන්නේ නැති නිසා කෙනෙක් මැරෙනවා. මේ අතරේ පොලිස් නිලධාරියෙක් චාලටව හිරෙන් අරන් ඇවිත් අහනවා එයා සහ ආරොන් අතර ආරවුලක් ඇති වුණේ කියලා. ඇය ඔහුට උදව් කිරීමට අපොහොසත් වූ බව පැහැදිලි කරයි. නමුත් ඒ කෙසේදැයි නොකියයි. පොලිස් නිලධාරියා මාර්ගයේ දෙස බලා සිටින අතරතුර චාලට් විස්ථාපනය වූ මැණික් කටුව භාවිතා කරමින් වාංචු ගලවා ගැනීමට සමත් වේ. ගබඩා කාමරයේදී ගුරුවරයා ටේප් එක කපා දමා ඇත. ඒ මොහොතේ ටාකි නැවතගෙන එනු ලබන්නේ ඔහුගේ ඇඟිල්ල භාජනය තුල තබාගෙනය. ඔවුන්ට ඊළඟට විට්නි පරීක්ෂා කිරීමට අවශ්‍ය වන බැවින් ඇය ඔවුන්ට පවසන්නේ ඇය රහස් පරීක්ෂක සුළු දියණියක් බවයි. මැරයන් ඒ ගැන තැකීමක් නොකරන අතර කෙසේ හෝ ඇව අල්ලා ගැනීමට උත්සාහ කරයි. නමුත් බෙනී මුලින්ම යාමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වේ. ඔවුන් ඔහුව අනෙක් කාමරයට ගෙන ගොස් ඉක්මනින් ඔහුගේ කුඩා අත කපා දමයි. කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා ඔහුත් නිදහස්. වෙනී ආපසු යවූ පසු කණ්ඩායම වමනය කිරීමට ආසන්නව සිටි සාප්පු සවාරි යන්නා පරීක්ෂා කරයි. ඇගේ ඇඟිල්ල කපා දැමීමෙන් පසු ඇයට ඉතා අසනීපයක් දැනෙන්නට පටන් ගනී. මිනිත්තු දෙක බලා සිටින අතරතුර ස්ටලින් සහ ආරොන් චාලට් ගැන වාද කරති. මන්ද ඇගේ ඇබ්බැහි වීම නිසා ඇය වැරදි කිරීමට හේතු වී අහිංසක මිනිසුන් මිය ගිය බැවිනි. ලෝගන් ඔවුන්ට බාධා කරන විට කාන්තාවගේ ඇඟිල්ල නැවත වැඩෙන බව ඔහු දකි. හදිසියෙම කාන්තාව කෑගසමින් මුළු ගොඩනැගිල්ලම දෙදරුම් කයි. ශීතකරණය තුළ චේම්බර්ස්ගේ සිරුර විකෘති වෙමින් පවතී. කාන්තාව ඇව අල්ලාගත් අයට පහර දෙන අතර ඔවුන් කාමරය පුරා පියාසර කරමින් කෑගසන අතර පිටත සිටින පොලිස් නිලධාරීන්ට පවා කෑගැසීම ඇසේ. කණ්ඩායම ඇව නැවැත්වීමට උත්සාහ කරන අතර ඔවුන්ට කිහිප වතාවක්ම පහර දෙනු ලැබේ. යම් අරගලයකින් පසු ඔවුන් ඇව අල්ලා ගැනීමට සමත් වන අතර ආරොන් ඇගේ බෙල්ලට පිටුපසින් පිහියෙන් එන ඇත. දැන් ස්ටලින්ට තවත් බයොප්සි එකක් කරන්න පුළුවන්.
කේන් ඔහුගේ මිතුරන් ගැන කනස්සල්ලෙන් සිටින නිසා ඔහු ඔවුන්ව පරීක්ෂා කිරීමට ඉක්මන් වේ. ගුරුවරයා බෙනී වෙනුවෙන් කට එක බිම දැමීමෙන් පසු පැන යාමට අවස්ථාව භාවිතා කරයි. ඔහු ඉක්මනින් ශීතකරණයට ගොස් තුවක්කුව සොයා ගන්නා තෙක් මල සිරුරු කිහිපයක් පරීක්ෂා කරයි. පිටතට යන අතරතුර අහම්බෙන් මස් වල හැපෙන ඔහු තිගැස්සී එයට වෙඩි තබයි. ශබ්දය නිසා චෙම්බර්ස් අවදි වී ගුරුවරයාට අමානුෂික ලෙස පහර දෙයි. කණ්ඩායමට සහ පොලිස් නිලධාරීන්ටද වෙඩි හඬ ඇසේ. කේන් සහ ලෝගන් ගබඩා කාමරය පරීක්ෂා කිරීමට යන අතර එරොන්ට සෙත්ගෙන් ඇමතුමක් ලැබේ. ශාලට් ඉක්මනින් පැමිණෙන බවට කවුද පොරොන්දු වෙන්නේ? විට්නි හොඳින් සිටින බව ආරුන් ඔහුට සහතික කරයි. නමුත් ශාලට් විනාඩි 10කින් නොපැමිණියේ නම් තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත. ගබඩා කාමරයේදී ලෝගන් සහ කේන් තේරුම් ගන්නවා ගුරුවරයා ගිහින් කියලා. කේන් විට්නිට වෙඩි තියන්න තර්ජනය කරනවා. ඒ නිසා බෙනී එයාලට කියනවා ගුරුවරයා ශීතකරණයට ගියා කියලා. උන් දෙදෙනා වහාම එහි යන අතර ගුරුවරයා බිම වැතිරී ලේ ගලමින් සිටිනු දකි. හදිසියේම ගුරුවරයා චලනය වන බැවින් කේන් ඉක්මනින් ඔහුගේ හිසට වෙඩි තබා ඔහු කෙසේ හෝ එය සිදු නොකරන බව පවසමින්. එවිට ඔවුන්ට ශබ්දයක් ඇසෙන අතර සෙවණැලිවල යමක් චලනය වන බව ඔවුන්ට පෙනේ. විකෘති වූ චේම්බර්ස් බලවත් ගර්ජනාවක් සමග පිටතට පනින අතර ලෝගන් සහ කේන් වෙඩි තබති. අවසානයේ පොලිස් නිලධාරියා චාලට් බිම හෙළන අතර ඇය අහම්බෙන් මාංචු ඔහුට ආපසු ලබා දෙයි. සෙත් පාරුන්ට ඒ ගැන දැනුම් දීමට කතා කරයි. නමුත් පාරුන්ට වෙඩි හඬ ඇසුණු නිසා ඔහු ඔහුට පසුව කතා කරන ලෙස පවසයි. සෙත් චාලකයන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින විට ඇය ඒ සඳහා ද්‍රව්‍යයක් ඉල්ලා සිටී. ගබඩාවේදී ආරොන් ඔහුගේ මිතුරන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. ස්ටර්ලින් ප්‍රාණ අපකරුවන් සමග රැඳී සිටියදී ආරොන් ශීතකරණය වෙත දිව යන අතර කේන් බිම තුවාල ලබා සිටිනු දකි. ලෝගන් මිය ගොස් ඇති බවත්, චේම්බර්ස් පිටසක්වල රජු බවත්, සටන අතරතුර ඔහුට දෂ්ට කළ නිසා ඔහුට ආසාදනය වී ඇති බවත් කේන් පැහැදිලි කරයි. කේන් අවසන් වරට සමුගැනීමෙන් පසු ආරොන් ඔහුව වෙඩි තබා මරා දමයි. ඔහුගේ බිරිඳ වෙනුවෙන්ද ඔහුට එයම කිරීමට සිදු වූ බව හෙළි වේ. ඉන්පසු ඔහු ගබඩා කාමරයට දිව ගොස් ස්ටර්ලින්ට යාවත්කාලීන කරමින් සතුරා සොයන අතරතුර ප්‍රාණ අපකරුවන් ආරක්ෂා කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටී. මේ අතර චේම්බර්ස් ලෝගන්ගේ සිරුර ගබඩාව හරහා ඇදගෙන යයි. වාහන නැවැත්වීමේ ස්ථානයේදී සෙත් චාලට් නිලධාරියෙකුගේ ඖෂධයක් ලබා දී කතා කිරීමට පොළඹවයි. නමුත් පිටසක්වල ජීවීන් සැබෑ බව විශ්වාස කිරීමට ඔහුට අපහසු වේ. හදිසියේම ඔවුන්ට කෑගැසීම් ඇසෙන අතර මුළු ගොඩනැගිල්ලම නැවතත් සෙලවෙයි. එබැවින් චාලට් පවසන්නේ මෙය සාක්ෂියක් විය යුතු බවයි. ඉන්පසු ඇගේ කතාව අවසන් කරයි. එයාට කලින් පිටසක්වල ජීවීන් ආසාදනය වී තිබුණා. නමුත් ඇගේ ඇබ්බැහිවීම නිසා ඇයගත් සියලුම ද්‍රව්‍යවලට ස්තුතිවන්ත වන්නට ආසාදනය වැඩි කල් පැවතුනේ නැත. පිටසක්වල ජීවීන් සමග ඇති මෙම සම්බන්ධතාවයට ස්තුතිවන්ත වන්නට ඇයට ඒවා දැනීමේ හැකියාව ලැබුණි. කෙසේ වෙතත් එයින් අදහස් වන්නේ පිටසක්වල ජීවීන් අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇය දිගටම පරිභෝජනය කළ යුතු බවයි. ගබඩා කාමරය තුල විට්නි ඇගේ ටේප් එකක් කපා දමා ඇත. එවිට බෙනී ස්ටර්ලින්ගේ අවධානය වෙනතකට යොමු කරන අතර මැනි පිටුපසින් ඇයව අල්ලා ගනී. මැනි ඇගේ අත සපාගෙන ඇගේ තුවක්කුව සොරකම් කරන තෙක් ඔවුන් බිම අරගල කරති. ප්‍රධාන සාක්කු සංකීර්ණය අසලදී ආරොන් ලෝගන්ගේ සිරුර සොයාගෙන ඔහුට ආසාදනය වුවහොත් වෙඩි තබයි. හදිසියේම චේම්බර්ස් ඔහු පිටුපසින් දිස්වන බැවින් ආරොන් නැවත ගබඩා කාමරයට දිව යයි. ඉක්මනින්ම චේම්බර්ස්ද පැමිණ මැනිට පහර දී ඔහුව ආපසු විසි කරයි. ඊරන් වහාම වෙඩි තබන අතර චේම්බර්ස් මැනිගේ සිරුර රැගෙන පලා යයි. සියලුම වෙඩි හඬ ඇසෙන විට සෙත් ආරොන්ට දිගටම කතා කරයි. නමුත් ඔහු ඇමතුමක් ගන්නේ නැත. සෙත් ඔහුගේ මිනිසුන් සමග කඩා වැදීමට අවශ්‍ය වන අතර චාලට් පවසන්නේ එය නරක අදහසක් බවත් එය සියලු දෙනාම මරා දමන බවත්ය. ගබඩා කාමරයේදී වෙනී මැනිගේ තුවක්කුව අතටගෙන එය ආරොන් දෙසට එල්ල කරයි. ඔවුන් යන්න කියා විට්නි පවසන විට ඇය නොසලකා හරි. ආරොන් ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඔහුව විශ්වාස කරන ලෙසයි. ඒ නිසා කෝපයටපත් වෙනී ඔහුට මතක් කර දෙන්නේ ඔවුන් ඔහුගේ ඇඟිල්ල කපා දැමූ බවයි. ස්ටර්ලින් ඇගේ අත ඔසවා හෙළි කළේ ඇයටත් ඇඟිල්ලක් අහිමි වූ බවත් එය නැවත සවි කළ බවත් පවසමින් එය අවශ්‍ය බව පවසමිනි. එවිට ආරුන් පැහැදිලි කරන්නේ තම කණ්ඩායම පිටසක්වල රජු සොයා මෙම ස්ථානයට පැමිණියේ ඔහුව මරා දැමීමෙන් ගැහැණු සතුන් තවදුරටත් ප්‍රජනනය නොකරන අතර පිටසක්වල ජීවීන් වඳ වී යන බැවිනි. සෙත් දිගින් දිගටම කතා කරනවා. ඒ නිසා ආරුන් බෙනීට කියනවා චාලට් එක්ක මේක විනාඩි 10කින් කරන්න පුළුවන් කියලා. වෙනී සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වන අතර ටාකි පැමිණිලි කරයි. එබැවින් වෙනී ඔහුව වළක්වා ගැනීමට තුවක්කුව ඔහුට එල්ල කරයි. ටාකි වෙනීව වෙඩි තබන අතර ආරොන් සෙත් සමග කතා කර චාලට් වෙනුවෙන් එක් ප්‍රාණ අපකරුවෙකු හුවමාරු කර ගැනීමට එකඟ වේ. ඉන්පසු ඔහු ඇය සමග කතා කිරීමට ඉල්ලා සිටින අතර සෙත් පැහැදිලි දැයි ඇයට පරීක්ෂා කරයි. ඇය ඔහු එසේ බව තහවුරු කළ පසු හුවමාරුව කිරීමට සෙත්ට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස ආරොන් ඇයට පවසන අතර ඔහු දුරකථනය විසන්ධි කරයි. වසුව ආරොන් සහ ස්ටර්ලින් විශාල සටනකට සූදානම් වෙති. විට්නි පවසන්නේ ඇය මේ අයව විශ්වාස නොකරන බවයි. නමුත් වෙනී චේම්බර්ස්ගේ විකෘති දුටු අතර ඔවුන් රජු මරා දැමිය යුතු බවට එකඟ වන අතර විට්නිගෙන් ව්‍යාජනක ප්‍රතිචාරයක් ලැබේ.
ඉන්පසු කණ්ඩායම ගබඩා කාමරයේ දොර වෙත යන අතර එය අවහිර වී ඇති බව සොයාගනි. දැන් ඔවුන්ට පිටුපස දොර වෙත දිගු දුරක් යාමට සිදුවනු ඇත. ඔවුන් පරිස්සමෙන් ගබඩාව වටා රිංගා යන විට ඔවුන්ට බිම මැනීගේ මල සිරුර හමුවේ. ඔහුට ආස්වාදනයක් ඇති වුවහොත් ආරොන් ඔහුට කිහිප වතාවක් වෙඩි තබයි. පිටුපස දොරක් අවහිර වී ඇති බව ඔහු සොයාගනි. එබැවින් ඔවුන්ට ඉදිරිපසට යාම හැර වෙනත් විකල්පයක් නැත. හුවමාරුව සඳහා ස්ථානයක් සහිත ඇමතුමක් සෙට් ලැබුණු පසු සියලුම පොලිස් නිලධාරීන් ඇතුළට යා යුතුයයි සිතන මූණි පැමිණිලි කරන අතර විට්නි නිසා සෙට් ප්‍රොටෝකෝලය අනුගමනය නොකරන බවට චෝදනා කරයි. ප්‍රධාන සාක්කු සංකීර්ණයේ කණ්ඩායමට සෙවණැලිවල යමක් චලනය වන බව පෙනේ. ඊළම් ඔවුන්ට සහතික කරන්නේ සත්වයා බුද්ධිමත් නොවන බවත් මේ වන විට මොළය අඩක් මිය ගොස් ඇති බවත්ය. ඔවුන් දොර ළඟට ළඟා වීමට ආසන්න වන විට රාක්ෂයාගේ ගර්ජනාව ඇසී සැඟවීමට දිවයයි. තුර්කියේ ඒ ක්‍රියාවලියේදී ඔහුගේ ඇඟිල්ලෙන් වාජනය බිම දමා ඒ සඳහා ආපසු යාමට තීරණය කරයි. චේම්බර්ස් වහාම අවස්ථාව භාවිතා කර ඔහු මතට පැන අඳුරේ ඔහුව මරා දමයි. ස්ටර්ලින් වෙනි සහ විට්නි කළමනාකරුගේ කාර්යාලයට බස්සවන අතර ඒරන් ඉදිරිපස දොර ළඟට යයි. ඔහු චාලක සහ සෙට් ඇතුළට යාමට ඉඩ දෙන අතර මිනිසුන් එකිනෙකාට තුවක්කු එල්ල කර තබා ගනී. ඔහු හුවමාරු කර ගැනීමට සැලසුම් කළ ප්‍රාණ අපකරු මිය ගොස් ඇති බවත් මෙය අවසන් කිරීමට සෙත්ගේ උදව් අවශ්‍ය බවත් පාරුන් පැහැදිලි කරයි. ඉතින් චාලක නැවතත් දොර අගුළු දමන අතරතුර රහස් පරීක්ෂකවරයා සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වේ. ඇයට දැනටමත් කාමරයේ පිටසක්වල ජීවියෙකු දැනෙන අතර ඒ ඉතා බලවත් බව පවසයි. හදිසියෙම ඔවුන්ට වෙඩි හඬ කිහිපයක් ඇසෙන අතර ස්ටර්ලින් නැවත පැමිණේ. ඇය පැහැදිලි කරන්නේ ඇය චේම්බර්ස්ට 6 වතාවක් වෙඩි තැබූ බවත් එයින් කිසිදු පළක් නොවූ බවත්ය. චේම්බර්ස් අන්තරාලයේ දිගේ දිව යන විට සියල්ලෝම එකවර වෙඩි තබන නමුත් ඔවුන් තවමත් ඔහුව මරා නොදමති. චේම්බර්ස් යමක් සොයන බව චාලට දැනෙන නිසා සෙට් කළමනාකරුගේ කාර්යාලය දෙසට යන අතර අනෙක් අය අවධානය වෙනතකට යොමු කිරීමට සැලසුම් කරති. මේ අතර වෙනි විට්නිට පවසන්නේ ඇය දුවන අතරතුර ඔහු සත්වයාගේ අවධානය වෙනතකට යොමු කරන බවයි. නමුත් ඇය ඔහු නොමැතිව පිටව යාම ප්‍රතික්ෂේප කරයි. වාසනාවකට මෙන්සෙක් ඔවුන්ව මුලින්ම සොයා ගන්නා අතර විට්නි ඔහුව වැළඳ ගැනීමට දිවයයි. චාලක් චේම්බර්ස්ගේ අවධානය ලබා ගැනීමට ඇගේ බලය භාවිතා කරන අතර සෙට් ඔවුන් දෙදෙනා ඉදිරිපස දොරට ගෙන යයි. ඔහු ඒ විවෘත කළ විගස මූර්ණි සෙට්ගේ නියෝග නොසලකා හරිමින් ඔහුගේ මිනිසුන් ඇතුළට යවයි. පොලිස් නිලධාරීන් කණ්ඩායම වට කර සිටියදී ප්‍රදේශයේ පුරා කෑගැසීමක් දෝංකාර දෙයි. ඒ මොහොතේ චේම්බර්ස් ආරොන්ට පහර දීමට පෙර කිහිප වතාවක්ම ඔහුව වටේට විසි කරයි. පොලිස් නිලධාරීන්ට ආරොන්ට රිදවන්නේ නැතිව රාක්ෂයාට වෙඩි තියන්න බැහැ. ඒ නිසා සෙට් චේම්බර්ස්ගේ අවධානය ලබා ගැනීමට ඔහුගේ තුවක්කුව අහසට වෙඩි තබයි. සත්වයා පොලිස් නිලධාරීන්ට කෑගැසීමට හැරෙන විට ආරොන් ඔහුගේ බෙල්ලට පිටුපසින් පිහියෙන් එන ඇත. සිදුරක් නිර්මාණය කිරීමට ප්‍රමාණවත් තරම් කැපීමෙන් පසු ආරොන් චේම්බර්ස්ගේ ශරීරයෙන් විහිසුණු පිටසක්වල ජීවියෙකු එළියට ගනී. ඒ සතා කුඩා නමුත් ආරොන්ව බිම හෙලීමට තරම් ශක්තිමත්. ඔවුන් බිම අරගල කරන අතර ආරොන් දන්නා පරිදි ඔහුට මෙය ජයගත නොහැකි බව එබැවින් ඔහු සෙට්ට වෙඩි තබන ලෙස ඉල්ලා සිටී. සියලුම පොලිස් නිලධාරීන් වෙඩි තබන අතර පිටසක්වල ජීවියා ඉක්මනින් මිය යයි. නමුත් අවසනාවකට සෙට්ද දරුණු ලෙස තුවාල ලබයි. ඔහුගේ අවසන් හුස්ම හෙළන විට ආරොන් ස්ටර්ලින්ගෙන් එය අවසන් කරන ලෙස ඉල්ලා සිටින අතර ඇය තම ආදරණීය මිතුරියට වෙඩි තබන විට ශෝකයෙන් කෑගසයි. වසුව සෙට් ස්ටර්ලින් අතඩංගුවට ගන්නා අතර ඇය අවධාරණය කරන්නේ තවමත් කාන්තා පිටසක්වල ජීවීන් නිදැල්ලේ සිටින බවයි. සෙට් පැහැදිලි කරන්නේ ඔහු නීති රීති අනුගමනය කරන බවත් ඇගේ කතාව නීතියට ඔප්පු කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බවත්ය. චාලක් පිටසක්වල ජීවියාගේ සිරුර පරීක්ෂා කර මේ රජු නොවන බව ඇයට වැටහුණු විට බියටපත් වේ. ඇය ගුවන් විදුලියෙන් කෑගසමින් සියල්ලන්ටම අනතුරු අඟවයි. පොලිස් කාර්යයේදී වෙනීටද පණිවිඩය ඇසෙන අතර පරීක්ෂාවට ලක් නොවූ එකම තැනැත්තා විට්නි බව ඔහුට වැටහේ. දොර අගුළු දමා ඇති නිසා ඔහුට මෝටර් රථයෙන් පිටව යා නොහැකි බැවින් ඔහු තුවක්කුව ඇයට දිගු කරයි. විට්නි හැරී ඇගේ මුහුණේ නහර කළු වන විට ඇය සැම විටම ඔහුට ආදරය කළ බව පවසයි. වෙනී මැරෙනකොට කෑ ගහනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.